අයිබෝන් කියලා පිළිගන්නත් මගේ YouTube වීඩියෝ එකක් නරඹන සියලුම දෙනාව. ඉතින් ඔයගොල්ලෝ දත් එක දොලා ඉන්නේ USM එකඩම වෙතින් එන තවත් එක වීඩියෝ එකක් එක්කයි. ඉතින් ඔයගලන්ට අද මම මේ වීඩියෝ එකකින් අරන් එන්නේ ඔයගලන්ට ඔයගලන්ගේ ෆෝන් එකේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන කොහොමද ඔයගලන්ගේ SIM එකට ෆ්‍රී ලෝස් ගන්න කියලා. ඉතින් ගන්න කියලා මම අද මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට කියලා දෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක අවසාන වෙනකම් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරන ගමන් ඉතින් ඔයගොල්ලෝ තාමත් මම subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන කතුපට subscribe button එක පාරක් click කරලා අනිවාර්යයෙන්ම මම subscribe කරන්න. ඊට පැත්තෙන් notification bell එකත් අනිවාර්යයෙන්ම click කරන්න. ඉතින් අපි වැඩිපුර කතා නොකර වීඩියෝ එකට යමු. ඉතින් මේ අද අරන් වෙලා තියෙන ක්‍රමය හරහා ඔයගලන්ට ඔයගලගේ SIM එකට free data ලබා ගන්න ඔයගොල්ලෝ පොඩි ඇප්ලිකේෂන් එකක් ඉන්ස්ටෝල් කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ ඇප්ලිකේෂන් එකෙන් ඉන්ස්ටෝල් කරගන්න අපි Play Store එකට යන්න ඕන. ඉතින් මේ විදිහට Play Store එකට ආවට පස්සේ ඔයගලන්ට පේනවා ඇති දැන් මෙතනදී මම ඇප්ලිකේෂන් එකක් ඕපන් කරන් තියෙනවා. ඉතින් මේ ඇප්ලිකේෂන් එකේ නම තමයි G Reward කියන්නේ. ඉතින් මෙන්න මේ ඇප්ලිකේෂන් එක තමයි ඉන්ස්ටෝල් කරගන්න අවශ්‍ය වෙන්නේ අපිට මේ විදිහට ෆ්‍රී ඩේටා ෆ්‍රී රීලෝඩ් ලබා ගන්න. ඉතින් මේ ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරගන්න අවශ්‍ය වෙන ලින්ක් එක මම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් ඔයගලන්ට එතනින් ඇවිල්ලා මේ ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරගන්නත් පුළුවන් නැත්නම් ඔයගලන්ට Play Store එකේ සර්ච් කරලා මේ ඇප්ලිකේෂන් එක ලබා ගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට අරගත්තට පස්සේ ඔයගලන්ට පුළුවන් මෙතනින් ඕපන් දීලා මේ ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්න. ඕපන් කරගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට ඇප්ලිකේෂන් එක මුලින්ම බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට මෙතනදී user data කියලා අපිට විස්තරයක් ලබා දීලා තියෙනවා. ඔයගලන්ට අවශ්‍ය නම් මේක කියවලා බලන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මම මෙතන agree කරගන්නවා. ඉතින් මේ විදිහට agree කියන එක දීලා අපිට පුළුවන් මේකේ පල්ලෙහාටම යන්න. ඉතින් එක ෆෝන් එකකින් එක account එක හදන්න පුළුවන්. accounts දෙක තුන අපිට create කරගන්න බෑ. ඒක නිසා තමයි මෙතනදී අපිට පරණ account එකක් තියෙනවා නම් ඒක හරහාම log වෙන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් දැන් මගේ මෙතනදී account එකක් තියෙන නිසා මම මෙතනදී continue with Google කියන එක ලබා දීලා මගේ තියෙන account එක හරහාම log වෙන. මෙතනදී අපි Gmail එක select කරලා දුන්නාට පස්සේ අපේ මෙතනදී වයස අහනවා. ඉතින් දැන් මම වයස ලබා දීලා මගේ gen එක select කරලා මම මෙතනදී continue කියනවා. ඉතින් continue කරගත්තට පස්සේ අපිට මේ විදිහට account එක open වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් හරි සරලව තමයි මෙතනදී account එක create කරගන්න තියෙන්නේ. ඉතින් මෙතන ලොකුවට විස්තර මොකුත් ඉල්ලන්නේ නැහැ. අපිට මේකෙදි සරලව account එක create කරගන්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට account එක create කරගත්තට පස්සේ අපිට application එක මේ විදිහට බලා ගන්න පුළුවන්. යට තියෙන ක්‍රම වලට තමයි මෙතනදී points earn කරගන්න තියෙන්නේ. ඉතින් උඩින්ම බලා ගන්න පුළුවන් දැන් මට මෙතනදී account එකේ points 320ක ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මම ඔයගලන්ට මේ points ප්‍රමාණය earn කරගන්න විදිය සරලව ඔයගලන්ට ඉස්සරහට වෙද්දි කියලා දෙනවා. ඉතින් ඒක නිසා වීඩියෝ එක ඉදිරියට ඇඳිලා ඉන්න කියලා කියන ගමන් ඉතින් මෙතනදී මම videos කියලා එකක් ටැබ් එකක් තියෙනවා ඔයගලන්ට පේනවා ඇති. ඉතින් මම මේ videos කියන එක උඩ එකපාරක් ක්ලික් කරගන්නවා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මෙතන loading please wait කියලා එකක් උඩින් message එකක් උඩින් වැටෙනවා. ඉතින් ඒ කියන්නේ ඔයගලන්ට මෙතනදී ad එකක් අපිට මෙතන videos කියන එකෙන් අපිට බල තියෙන්නේ ad බලලා තමයි මෙතනදී points earn කරගන්න තියෙන්නේ. ඉතින් මේ ad එකක් අපිට load වෙනකන් තමයි මෙතනදී please wait කියලා වැටෙන්නේ. ඉතින් ඒක නිසා අපිට පුළුවන් මෙතනදී ටිකක් වෙලා ඉඳලා මේ videos කියන ads කියන tab එක ලබා දෙන්න. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මේකෙදී ad එකක් බලලා ඒකට අදාළව points earn කරගන්න. ඉතින් මම ඔයගලන්ට දැන් කියලා දෙන්නම් මේකෙදී referral program එකක් තියෙනවා. ඉතින් මේ referral program එක හරහා කොහොමද මේකෙදී free ලබා දෙන points 300ක ප්‍රමාණය ලබා ගන්න කියලා. ඉතින් දැන් මම මේකෙදි මෙතන පල්ලෙහාට යනවා. ඉතින් මේ විදිහට පල්ලෙහාට ගියාට පස්සේ මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන invite friend ඔයාගේ යාළුවෙක්ගේ referral code එක තමයි මෙතන type කරගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මම display එකේ දාලා තියෙනම් ඔයගොල්ලන්ට පුළුවන් ඒ code එක ලබා දීලත් මේ free points ප්‍රමාණය ලබා ගන්න. ඉතින් මෙතනදී මම display එකේ දැන් දාලා තියෙන code එක ඔයගොල්ලෝ මෙතනට enter referral code කියන තැනට ඔයගොල්ලෝ type කරගත්තොත් ඔයගොල්ලන්ට පුළුවන් free points 300ක් ලබා ගන්න. ඉතින් ඔයගොල්ලෝ මේක type කරන වෙලාවෙම මේ points ප්‍රමාණය අනිත් පැත්තට ලැබෙනවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට පුළුවන් මෙතනදී ඒක ලබා දෙන්න. ඒ වගේම ඔයාලට පුළුවන් තව මේ ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් ඔයාගේ referral code එක යවන්න. ඉතින් ලැබෙනවා. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් මේ account එක හරහා earn කරගන්න. ඉතින් මේ earn කරන points ඔයගොල්ලන්ගේ PayPal එකටම withdraw කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මේ විදිහට PayPal එකට 0.2 ඉඳන් $0.2 ඉඳන් මේකෙදි withdraws ගන්න පුළුවන්. ඒ වගේම මෙතනදී ඔයගලන්ට මම දැන් මේ වීඩියෝ එකේ මුලදී කිව්වේ මේකට රීලෝඩ් විදියට ගන්න පුළුවන් කියලානේ. ඉතින් ඔයගලන්ට මෙතනදී රීලෝඩ් විදියට මේ ඇප්ලිකේෂන් එකෙන් මේ පොයින්ට්ස් ගන්නවා නම් ඉතින් මේකෙදි ඔයගලන්ට පේනවා ඇති මොබයිල් රීචාර්ජ් කියලා එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ මොබයිල් රීචාර්ජ් කියන එකට ඔයාලගේ ෆෝන් නම්බර් එක ටයිප් කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් මෙතනදී මොබයිල් රීචාර්ජ් කියන්නේ ඔයගලන්ට ඔයගලන්ගේ SIM එකට මෙතනදී මේ අපේ earn කරන මුදල් සේරම ලැබෙනවා.
ඉතින් ඒක නිසා මෙතන මොබයිල් රීචාර්ජ් කියන තැනට ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ ෆෝන් නම්බර් එක ටයිප් කරලා අපිට මිනිමම් විඩ්‍රෝ එක කීයද කියලා බලා ගන්න. ඉතින් දැන් මෙතෙන්ට මම මගේ ටයිප් කරගන්නවා. ඉතින් මෙතෙන්ට මම මගේ ඩයලොග් නම්බර් එක ටයිප් කරගන්නවා. ඉතින් මේ විදිහට ඩයලොග් නම්බර් එක ටයිප් කරගත්තට පස්සේ මම ඔයගලන්ට පෙන්නන්නම් මේකෙදි ඩයලොග් නම්බර් එකකට කොහොමද මිනිමම් විඩ්‍රෝ එක තියෙන්නේ කියලා. ඉතින් දැන් මේ විදිහට මම නම්බර් එක ටයිප් කරගත්තා. ඉතින් මේ විදිහට ටයිප් කරගෙන මම මෙතන චෙක් කියන එක ලබා දෙනවා. ඉතින් මේ විදිහට චෙක් කියන එක ලබා දුන්නාට පස්සේ ඔයගලන්ට පේනවා ඉතින් 19850ක් තමයි පොයින්ට්ස් අවශ්‍ය වෙන්නේ මට විඩ්‍රෝ එකක් ලබා ගන්න. ඉතින් 19750ක් පොයින්ට්ස් තියෙනවා නම් මට මෙතනදී රුපියල් 517ක විඩ්‍රෝ එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් මිනිමම් විඩ්‍රෝ එක තමයි මෙතනදී අපිට බලා ගන්න වෙන්නේ පොයින්ට්ස් 19750ක. ඉතින් ඔයගලන්ට ඒ ප්‍රමාණය තියෙනවා නම් ඒ හරහා ඔයගලන්ට විඩ්‍රෝ එකක් ගන්න පුළුවන්. ඉතින් මම දැන් නැවතත් මුලට ගිහිල්ලා ඉතින් මේ විදිහට දැන් මම කියලා දෙන්නම් මෙතන මේ ෆයිබර් කියන එකට කොහොමද ගිහිල්ලා මේකෙද ඒ හරහා මුදල් උපයන්නේ කියලා. ඉතින් ඔයගලන්ට පේනවා ඉතින් එතනදී තියෙන අපිට ගේම්ස් වගේක් තියෙනවා. ඒ ගේම්ස් ටික ප්ලේ කරන්න තමයි අපිට තියෙන්නේ. ඉතින් මේ ගේම්ස් ප්ලේ කරනකොට අපිට අදාළ වෙන් වෙච්ච පොයින්ට්ස් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ පොයින්ට්ස් ටික අපිට ක්ලේම් කරගන්න පුළුවන් අපි මේ ගේම් එක ප්ලේ කරලා ඒ කියලා දින ටාස්ක් ටික කම්ප්ලීට් කරනවා. ලොකු ටාස්ක් කරන්න යන්න එපා. ඉතින් ඒවට කාලය යනවා වැඩි. ඉතින් ලොකු කාලයක් වෙන් කරන්න වෙනවා ඔයගලන්ට ඒ විදිහට ටාස්ක් කම්ප්ලීට් කරන්න. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ මේක යටට ගිහිල්ලා බලන්න සාමාන්‍යයෙන් හොඳ පොඩි ටාස්ක් තියෙනවා. ඉතින් ඒ ටාස්ක් වලින් සාමාන්‍ය පොඩි වෙලාවක් ඔයාලට වෙන් කරලා සාමාන්‍ය ලොකු පොයින්ට්ස් ප්‍රමාණයක් earn කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ යටට ගිහිල්ලා ඒක පොඩ්ඩක් බලන්න. ඒ වගේම මෙතන play කියන ටැබ් එක ඕපන් කරගත්තට පස්සේ එතනත් තියෙන අපිට ගේම්ස් play කරන්න. ඉතින් එතන තියෙන සාමාන්‍යයෙන් පොඩි ගේම්ස් විනාඩි 2ක් 3ක් play කරලා අපිට ඒ අදාළ මුදල ක්ලේම් කරගන්න පුළුවන්. ටාස්ක් තමයි ඒක යටට පොඩ්ඩක් ගිහපුවාම තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මේකෙදි මුදල් අපිට ගේම්ස් ගහලා මුදල් උපයන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම මෙතනදි මට දැන් පෙන්වන්න විදියක් නැහැ වීඩියෝස් කියන ටැබ් එකට අපිට වීඩියෝස් ලෝඩ් වෙලා නැහැ. ඉතින් ඒක නිසා මට කරගන්න විදියක් නැහැ. ඉතින් මෙතනදි සරලව සිද්ධ වෙන්නේ අපි මේ වීඩියෝස් කියන ටැබ් එක උඩ එකපාරක් ක්ලික් කරාට පස්සේ අපිට මෙතනදි ඇඩ් එකක් ප්ලේ වෙනවා. ඉතින් මේ ඇඩ් එක අපි ඉවර වෙනකන් ඉඳලා ඒ ඇඩ් එක ක්ලෝස් කරලා නැවතත් ඇප්ලිකේෂන් එකට එන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඇප්ලිකේෂන් එකට ආවට පස්සේ අපිට මේකෙදි ඒ ඇප්ලිකේෂන් එකට ආවට පස්සේ ඇප්ලිකේෂන් එකදී අපිට මේ මුදල ක්ලේම් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මගේ වීඩියෝ ගලන හොඳට තේරෙන්නේ නැති කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයගලන්ට තේරුණ තැනක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න අමතක ගන්න එපා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක ගන්න එපා. ඉතින් ඔයගේ තව සුබ වීඩියෝ එකකින් හම්බ වෙනකන් සුබ දවසක් ඔයගලන්ට.